රයිට් ඉතින් අපි බලමු කොහොමද අපි Facebook page එකක් එහෙම නැත්නම් business page එකක් ඔයාගේ profile එක through හරියටම features එක set up කරගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා මේකට options දෙකක් ඔයාලට use කරන්න පුළුවන්. ඔයාගේ profile logo එක එහෙම නැත්නම් දකුණු පැත්තේ ඔයාගේ wall එකට ගියාට පස්සේ උඩම තියෙනවා account center ID එකේ profile image එක. ඉතින් එතනම වම් පැත්තේ තියෙනවා menu item එක අපි කලින් බැලුවා කලින් tutorial එකේදී. ඔයාලට create කියන option එකේ මෙන්න මෙතන තියෙනවා page කියලා icon එකක්. ඉතින් මේක click කරලා ඔයාලට Facebook page එක develop කරගන්න යන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට පේනවා වම් පැත්තේ මෙතන තියෙන shortcuts ඒත් එක්කම උඩින් තියෙන ඔයාලට CMO කියන option එකේ පහළට ගියාම ආයි අර black color flag එකේම orange color flag එකක් තියෙනවා pages කියලා option එකක්. මෙන්න මේක click කළාත් ඔයාලට යන්න පුළුවන් ඔයාගේ create කියන option එකට. අපි මෙතන මේ minimal icon එක click කරලා මෙතන page කියන button එක click කරලා බලමු. ඔන්න එතකොට directම ඔයාලට තියෙනවා option එකක් create a page කියන point එකට අවිත්. ඉතින් අපේ සාමාන්‍ය Facebook page එකකදී අපි link කරගන්න ඕන options දෙකක් තියෙනවා. එකක් තමයි අපේ Instagram account එකත් අපි connect කරගන්නවා නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම ඔයාගේ WhatsApp account එක, WhatsApp business account එක create කරලා ඒකත් join කරගන්න පුළුවන් නම් link කරගන්න පුළුවන් නම් මේ තුනම synchronize කරලා අපිට advertisement කරගෙන යන්න පුළුවන්. හැබැයි දැන් මේ screen එකට ආවට පස්සේ ඔයාලට පේනවා සාමාන්‍ය Facebook page එකක overview එක එහෙම නැත්නම් preview එක, desktop preview එක මෙන්න මේ විදිහට තමයි අපි structure කරාම තියෙන්නේ කියන දේ මෙතන පෙන්නනවා. එතකොට මම දැන් මේ page name එක මෙතන create කරගන්නවා. මම හදන්න යන්නේ මොකද මගේ client කෙනෙක්ට අවශ්‍ය වෙලා තියෙනවා Facebook page එකක් එහෙම නැත්නම් business page එකක් through එයාගේ විලා එකක් අලුතෙන් හදපු විලා එකක් එහෙම නැත්නම් මේක tourism පැත්තට match වෙන දෙයක් එහෙම නැත්නම් travel and tourism වලට related page එකක්. ඉතින් මම මේකෙදි one by one ඔයාලට කියලා දෙනවා කොහොමද මේ page එක create වෙන්නේ සහ මේ categories වලට. මේකේ නම තමයි O2 LUXE living වැලිගම කියලා එන්නේ. right ඔන්න O2 Lux living වැලිගම කියන property එක තමයි මම දැන් build කරන්න යන්නේ. ඒතකොට මේකේ category එක අපි අනිවාර්යයෙන්ම select කරගන්න ඕනේ. මොකද හේතුව තමයි මේ category option එකේදී ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ගොඩක් වෙලාවට advantage plus placements කියලා option එකක් තියෙනවා. advantage plus optimizations කියලා තව එකක් තියෙනවා. ඒතකොට budget optimizations වගේම තමයි මේකෙදී මේ placements වලට එහෙම නැත්නම් automatically අපේ detail එක audience එක grab කරද්දි එහෙම නැත්නම් අපි advertisement එක set up කරද්දි අපේ audience එක automatically feature කරද්දි එහෙම නැත්නම් narrow කරද්දි අපේ category එකට තමයි මූලිකත්වය දෙන්නේ. ඒ කියන්නේ අපි page එකක් develop කරාට පස්සේ මේක travel and tourism ද එහෙම නැත්නම් education ද එහෙම නැත්නම් මොනවා හරි වෙන category එකකින්ද dancing ද මේ වගේ එක එක අපිට categories දෙන්න පුළුවන්. එතකොට මෙතන අපි suggest කරන categories තමයි මූලිකත්වය දෙන්නේ අපේ productivity එකට එක්ක. ඉතින් අපි බලමු මෙතන මම travel කියන option එක ගන්නවා. එතකොට travel කියන option එකෙන් මෙතන තියෙනවා travel company කියලා තියෙනවා. travel and transportation, travel services, travel agency, clinic, local and travel websites. එතකොට මෙතන tourist information center, bags and luggages මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒත් එක්කම මම මෙතන විලාස් කියලා ගත්තොත් අපි බලමු නිකන් real estate කියන එක තියෙනවා, restaurant තියෙනවා. ඒත් එක්කම අපි බලමු hotel කියන option එක ගමු. hotel කියන එකේදී hotel resort කියලා තියෙනවා, hotel services, hotel bar, hostel, hotel කියන options කීපයක් තියෙනවා. ඉතින් මම මේකෙදි ගන්නවා සාමාන්‍ය hotel resort කියන option එක එකක් විදිහට ගන්නවා. මොකද හේතුව මෙතන විලා එකක් තියෙන නිසා. ඒත් එක්කම තව option එකක් අපි බලමු tourism කියන field එකේ ගමු tour agency, tour guide, tourist attraction. right මෙතන මම ගන්නවා tourist attraction කියන option එකක් ගන්නවා. ඒත් එක්කම තව අපි බලමු option එකක් foods කියන එක ගමු. food and drink කියන option එකත් ගන්න. මොකද මෙතනදී එයාලගේ සාමාන්‍ය restaurant එකක් function වෙනවා. ඒත් එක්කම hotel resort එකක් තියෙනවා, tourist attractions තියෙනවා වැලිගම area එකේ. ඉතින් මම මෙන්න මේ categories තුනටම productivity එකක් ගේන විදිහට තමයි මෙතනදී මම මේකේ requirement එක fulfill කරගන්නේ. ඒත් එක්කම මම මෙතන bio එකේ දැනට optional, ඒ කියන්නේ අපිට bio එකක් දෙන්න පුළුවන්. මම මෙතනදී මෙයාගේ site එකට ගිහිල්ලා booking.com ඔයාලට search කරලා බලන්න පුළුවන් O2 Lux living වැලිගම. මේකෙන් මම පොඩි detail එකක් අරගන්න කියලා බැලුවේ. මොකද හේතුව හරියටම එතකොට අපිට අරගන්න පුළුවන් මොනවද මේකෙදි අපිට prompt කරන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි detail එකක් අපි මෙතනින් grab කරගත්තට පස්සේ මේ තියෙන site එක right මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් beach front location එකක් තියෙන්නේ.
මෙතනදී මම මෙන්න මේ කොටස පොඩ්ඩක් කොපි කරලා ගන්නවා අපේ බයෝ එකට ඇති වෙයිද කියලා බලමු. ගොඩක් වෙලාවට මේකේ limited letters දෙන්නේ. right. ඔන්න බයෝ එකට අපි අරගෙන තියෙනවා O2 Lux Living private apartments in Weligama offers a private beach area. It එකම beach front, sun terrace and a lush garden. Weligama beach is just a few steps away, providing easy access to the sea කියන options ටිකත් එක්ක මෙන්න මේ තියෙන බයෝ එක මම දැන් complete කරලා තියෙනවා. හරිද? ඔයාලට පේනවා මෙතන පොඩ්ඩක් හැබැයි දිග වැඩි කියලා පේනවා ඔයාලට O2 Lux Living Weligama. හැබැයි බයෝ එක පොඩ්ඩක් short form එකේ තියෙනවා. ඒතකොට O2 Lux Living private apartments in Weligama offers a private beach area, beach front, sun terrace and lush garden. මම මෙන්න මේක අයින් කරගන්නවා මොකද පොඩ්ඩක් දිග වැඩි කියලා මට හිතෙන නිසා. හැබැයි ඔයාලට පුළුවන් මේක මොකද අපි මේ සාමාන්‍යයෙන් live හදන page එකක්. ඉතින් ඒකෙදි ඔයාලට මම examples ඔක්කොම දෙන්නේ. පස්සේ ඔයාලට ඒක customize කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ requirements ටික අනිවාර්යයෙන්ම fulfill කරගත යුතුයි. දැන් මම මෙතන create page කියන button එක click කරනවා. කරාට පස්සේ ඔයාලට update කරන්න සිද්ධ වෙනවා. ඔයාගේ profile image එක ඒත් එක්කම ඔයාගේ cover image එක කියන images දෙක ඔයාලට අනිවාර්යයෙන්ම මෙතන upload කරන්න සිද්ධ වෙනවා. අපි බලමු create page කියන option එක ආවට පස්සේ ඔන්න තියෙනවා ඊළඟට අපේ අනිකුත් options. මම මෙතන දැන් website කියන එක චුට්ටක් දැනට දෙන්නේ නැහැ. මොකද මෙයාගේ website එක develop කරලා නැති නිසා. ඊට පස්සේ අපි phone number එක මෙතන ශ්‍රී ලංකා phone number එක 0.73 96051. right. right. ඊට පස්සේ මම email එක දෙනවා O2 Lux Living weligama@gmail.com. right. ඊට පස්සේ address එක O2 Lux Living Weligama postal code 81700. right. ඔන්න page එකේ details ටික මම input කරා O2 Lux Living Weligama@gmail.com. එයාගේ phone number එක website එක විතරක් දීලා නැහැ දැනට. ඒත් එක්කම always open කියන option එක දුන්නා. මොකද හේතුව මේක hotel and resort එකක් නිසා මේක හැමතිස්සෙම 24 hours open වෙලා තියෙන නිසා. ඊට පස්සේ මම next දෙනවා. next දුන්නාට පස්සේ බලමු අපි කොහොමද අපේ මේ detail එක අරගෙන යන්නේ කියලා. ඔන්න දැන් එනවා අපිට profile image එකක් select කරන්න. අපි බලමු profile image එකේ මොනවද අපිට include කරගන්න පුළුවන් කියලා. මම දැනට quickly හදාගත්ත profile image එකක් මෙයාගේ visiting card එකේ තියෙන විදිහට. ඒත් එක්කම ඔන්න එනවා අපිට cover image එකක් upload කරන්න. cover image එකේදී අපිට හදාගන්න පුළුවන් pixel ratio එකක් තමයි pixel 960යි 360 කියන range එකට ඔයාලා හදාගත්තා නම් කිසිම issue එකක් නැතුව හදාගන්න පුළුවන් ඔයාගේ image එක. එහෙම නැත්නම් brand එකට අදාළ profile image එකයි cover image එකයි. right. ඉතින් ඔයාලා profile image එකයි cover image එක upload කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන button option එකක් දීලා තියෙනවා add action button කියලා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඔයාගේ කවුරු හරි customer කෙනෙක් profile එකට log වුණාට පස්සේ ඒ කියන්නේ එයාට directly ඔයාව contact කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ මොන අවශ්‍යතාවයේ උදෙසාද ඔයාව contact කරගන්න කියන option එක අපි එතනින් සලස්වා දීලා තියෙනවා. අපි බලමු ඒක click කරාම මොන වගේ දෙයක්ද අපිට categorize කරන්න තියෙන්නේ. අපි right button එක click කරමු. කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන check in කියන option එකක් ඒත් එක්කම book now කියන option එක තියෙනවා. sign up කියන option එක තියෙනවා. start order, view shop, get tickets මෙන්න මේ වගේ ගොඩාක් දේවල් වලට ඔයාලට මේක use කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට website එකක් තියෙනවා නම් ඔයාලට appointment එකක් directly generate කරගන්න පුළුවන් මේ button option එක through. ඒත් එක්කම ඔයාලට typically send message කියන එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ page එකට direct message එකක් දාන්න. ඒත් එක්කම ඔයාලට send WhatsApp message කියන එක direct option එකක් විදිහට දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ page එකට ආපු කෙනෙක් කවුරු හරි කෙනෙක් මේ button එක click කරොත් directly අපි input කරපු number එකට. ඒ කියන්නේ අපි අර input කරපු මේ page එක හදාද්දි දාපු WhatsApp number එක WhatsApp business එක connect වෙලා තියෙනවා නම් directly ඔයාව contact කරගන්න පුළුවන්. අපි නිකන් ගිහිල්ලා බලමු කොහොමද ඒක වෙන්නේ කියන එක. send WhatsApp message කියන එකට tick එක දාලා පොඩ next කරලා බලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ number එකට WhatsApp business connect වෙලා තියෙනවා නම් OTP එකක් යනවා. ඊට පස්සේ මේ code එක ඔයාලට මෙතෙන්ට direct කරගත්තට පස්සේ එහෙම නැත්නම් ඔයා resubmit කරාට පස්සේ verify කරලා ඔයාලට WhatsApp business එක direct මේක contact කරන්න පුළුවන්. right. ඊට පස්සේ තියෙනවා අපිට තව options. learn more button එකක් තියෙනවා. watch now. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් දැන් මේ වගේ video series කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ watch now කියන button එක click කරලා ඔයාගේ website එකක් through video එක visible කරන්න. ඒත් එක්කම visit group. ඔයාලට මොනවා හරි මේකට අමතරව group එකක් තියෙනවා නම් මේ group ID එක ඔයාලට use කරලා
විසිට් ගෲප් කියන ඔප්ෂන් එකට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා මොනවා හරි දෙයක් බුක් කරනවා නම් අපොයින්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්, රූම් එකක් වෙන්න පුළුවන්. ඔයාට මේ රිසර්ව් කියන ඔප්ෂන් එක ඉතින් රිසර්ව් කියන එක නෙක්ස්ට් ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ channel management system එකට ඔයාව කනෙක්ට් කරගන්න වෙනවා. ඒ කියන්නේ එක එක જાතිය මෙතන මේ Meta APIs තියෙනවා අපිට ඕන කරන button event එක දීලා channel එකක් set up කරගන්න පුළුවන්. right මම දැනට මෙතන send message කියන option එකෙන් button event එක call කරගන්නවා. මොකද අපිට page එක complete කරගන්න ලේසි පහසු වෙන නිසා. ඊට පස්සේ මම next කියන option එකට යනවා. මෙන්න මෙතන තියෙනවා අපි හදාගත්ත message එක එන page එක. එහෙම නැත්නම් අපේ මේ page එකට තමයි directly අපේ message එක focused වෙන්නේ. මෙතන මම save කියන option එකට දුන්නට පස්සේ ඔන්න message option එකත් අපි done. ඊට පස්සේ අපි ආයි next කරගන්නවා මෙතනින්. right කලින් option එකේ වගේම තමයි ඊට පස්සේ අපිට තියෙනවා connect WhatsApp to your page කියලා option එකක්. ඉතින් මේකත් ඔයාලට මේ වෙලාවේ submit කරන්නම අවශ්‍ය නැහැ. ඔයාලට ඕන skip කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතනට අපි number එක දුන්නාට පස්සේ WhatsApp business connect වෙලා තියෙන number එකෙන් get code කියන option එක තියෙනවා. ඉතින් get code කියන option එක through ඔයාලට OTP එක validate කරාට පස්සේ WhatsApp number එක ඔයාලට මෙතෙන්ට connect කරගන්න පුළුවන්. මම දැනට මේක skip කරගන්නවා මොකද මේ වීඩියෝ එකේදී එයාට number එකක් යනවා. ඊට පස්සේ මම මේ number එක අරගෙන ආයි submission එකක් කරන්න අවශ්‍ය වෙන නිසා මම මෙතනදී skip කරගන්නවා. skip කරාට පස්සේ ඔයාලට පුළුවන් දැනට ඔයාගේ ඉන්න customers ලට එහෙම නැත්නම් දැනට ඔයාගේ audience එකට මෙතනින් invite කරන්න. මම ඒකත් දැනට skip කරගන්නවා මොකද අපිට study කරන්න දේවල් තියෙන නිසා. ඊට පස්සේ ඔන්න ඔයාගේ page notification ඔයාගේ profile එක ඒත් එක්කම page notification on your profile කියන option එකෙන් අපිට switch කරගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ main profile එකයි මේකයි switch කරගන්න අවශ්‍යයිද කියන එකේදී මේක tick එක දාලා තියන්නේ. ඒත් එක්කම marketing and promotional emails about the page කියන option එකත් tick එක දාලා තියාගන්න. අපිට එතකොට එයාගේ fair options මොනවා හරි ලැබෙනවා. මොකද හේතුව updates එක අපිට අරගෙන යන්න පුළුවන් නිසා. ඔන්න ඊට පස්සේ අපිට තියෙනවා done කියලා option එකක්. ඉතින් done කියන button එක click කරාට පස්සේ අපේ page එක මෙයා අනිවාර්යයෙන්ම create කරනවා. create කරලා ඉවරලා අපිට preview එක දෙනවා. මෙන්න මේ විදියට අපේ page එක දැන් okay කියලා. ඒත් එකම ඔයාලට steps විදියට අපි දැන් අර skip කරපු pages steps තියෙනවනේ. ඒ දේවල් එක්කම ඔයාගේ intro එක සහ ඔයාලට කරන්න පුළුවන් දේවල් මෙතන යාලා prompt කරනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඒත් එක්කම අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන මේ edit details කියන option එකට ගියාට පස්සේ ඔයාගේ තව මොනවද අප්ඩේට් කරගන්න ඕන කියලා. ඒත් එකම about එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයාලට service areas දෙන්න පුළුවන්. අර අපි skip කරපු WhatsApp number එක මෙතනට add කරන්න පුළුවන්. ඒත් එක්කම website එක අපි skip කරපු website එක add කරන්න පුළුවන්. ඉතින් ඔයා Instagram, LinkedIn, Twitter වගේ වෙනත් social platforms වල ඉන්නවා නම් ඔයාලට social links ටික මෙතනට add කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී basic info වල අපිට maintain කරන්න පුළුවන් අපේ pricing strategy එක. මම මේක moderate කියන option එකේ තියාගන්න. මොකද cheap නුත් නෙවෙයි, exclusive නුත් නෙවෙයි. හැබැයි අපිට moderate option එක තිබ්බම ගොඩක් වෙලාවට අපේ products එක්ක එහෙම නැත්නම් services එක්ක enable කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන add services කියන option එකේදී ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඔයා delivery කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා මොන හරි service එක ඔයාගේ product එක deliver කරනවා නම් ඔයාලට ඒක use කරන්න පුළුවන් online booking, reservations, ඒත් එක්කම dine, ඒත් එක්කම මෙතන online classes සහ ඒ වගේ මොනවා හරි දේවල් include වෙලා තියෙනවා නම් ඔයාලට මෙතෙන්දී option wise දෙන්න පුළුවන්. ඒත් එක්කම add language කියන option එකේදී ඔයා use කරන languages තියෙනවා නම් මෙතෙන්ට add කරගන්න පුළුවන්. මෙතන මම දැනට සිංහල කියන language එක දාගන්නවා. සාමාන්‍ය සිංහල language ඒත් එක්කම English කියන එක use කරමු. right English and single language කියන දෙක මම මෙතෙන්ට add කරලා තියෙනවා. ඒත් එක්කම මෙතනදී ඔයාලට පුළුවන් birthday එක වගේම founding date එක විදියට use කරන්න. මෙතනදී අපි හිතමු date එක අපි දාමු May April කියලා. April සාමාන්‍යයෙන් April 10 වගේ දාමුකෝ. දාලා මෙතනදී මම මේක add කරගන්නවා. right ඊට පස්සේ ඔන්න අපේ detail ටික ඔක්කොම submission එකේ applicable වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපිට update කරන්න තියෙන at service areas කියන එක මම මෙතනදී දාගන්නවා වැලිගම ශ්‍රී ලංකා කියන area එක. ඒත් එක්කම මිරිස්ස. right ඊට පස්සේ මිදිගම. right මෙන්න මේ වගේ levels වලට මම add කරලා තියාගන්නවා. හරිද? ඊට පස්සේ අපිට miss වෙලා තියෙන WhatsApp number එක add කරන්න. ඒත් එක්කම website එක add කරන්න තියෙනවා. social links ටික update කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි අලුතෙන් platform එකක් develop කරද්දී ඒ කියන්නේ මෙතන මේ Facebook page එක විතරයි develop වෙලා තියෙන්නේ. Instagram, LinkedIn, Twitter වගේ දේවල් update වෙලා තියෙනවා නම් ඔයාලට easily මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ මෙතන include කරවදින් සාමාන්‍යයෙන් page එක leave කරලා
මෙන්ෂන්ස් වලට ගියොත් ඔයා මෙන්ෂන් වෙනව නම් ඔය හරි තැනක මෙන්ෂන් වෙලා තියෙනවා නම් ඔයාට මෙතනදී report එක ගන්න පුළුවන්. ඒත් එක්කම page එකට ආපු reviews ටික මෙතනින් බලන්න පුළුවන්. follower base එක මෙතනින් බලන්න පුළුවන්. ඒත් එක්කම posting වලට ගියාට පස්සේ ඔයාලට පේනවා අපේ bio එකයි ඒත් එක්කම details ටික ඇවිල්ලා තියෙනවා. feature images අපිට add කරන්න පුළුවන්. ඒ options අපි වෙනම ඉස්සරහට කතා කරමු. ඒත් එක්කම අපි මෙතන settings වලට ගියාට පස්සේ අපිට තව පොඩි දෙයක් කරන්න පුළුවන් මේකෙදි. මොකද හේතුව අපේ security එකත් එක්ක එහෙම නැත්නම් අපි product එක develop කරද්දී අපිට ගොඩක් දේවල් page details වල අනුගමනය කරන්න තියෙනවා. අපි බලමු page details වලට ගියාට පස්සේ අපි දැන් කතා කරපු දේවල් ටික ඔක්කොම ඔන්න setup වෙලා තියෙනවා. ඒත් එක්කම ආපහු අපි settings වලට යමු. settings වලට ගියාට පස්සේ මෙතන තියෙනවා page setup කියලා option එකක්. page setup කියන option එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන name කියන තැන O2 Lux Living කියන එක applicable වෙලා තියෙනවා. ඒත් එක්කම name කියන තැන O2 Lux Living සහ user name එක අපි update කරලා තියාගන්න ඕනේ. මොකද හේතුව තමයි මේකේ තියෙන වැදගත්ම දේ. අපි සාමාන්‍යයෙන් Facebook page එක develop කරාට පස්සේ මෙතන තියෙනවා user name option එකේදී අපි handle එකක්. එහෙම නැත්නම් අපේ social media handle එක. ඒ කියන්නේ අපි කොච්චර Facebook page එක develop කරත් අපේ URL එක වෙනත් එකක් නම් අපේ නමින් තියෙන්නේ නැති URL එකක් නම් ඒක ඕන කෙනෙක්ට use කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට ඒකේ productivity එක වැඩි කරගන්න නම් අපි ගන්නපු මේ user name එකෙන්ම අපේ Facebook handle එක develop කරගන්න ඕනේ. ඒ කියන්නේ facebook.com/ මම දාගන්නවා මෙතන O2 Lux Living වැලිගම කියලා. හරිද? right ඔන්න O2 Lux Living වැලිගම කියන option එක available. ඉතින් මම මේක save changes කියන option එකෙන් save කරගන්නවා මගේ password එක මෙතෙන්ට දීලා. right දැන් ඔන්න අපේ ගොඩක් දේවල් හරි. ඊට පස්සේ අපිට ඕන මේක check කරලා බලන්න පුළුවන්. මේ facebook.com කියන එකට ගියා අලුත් URL එකක් අරගෙන මෙතන O2 Lux Living වැලිගම කියලා type කරලා බලමු. right ඔන්න අපි create කරගත්ත page එක දැන් redirect වෙනවා. ඉතින් මේක perfect page එකක්. දැන් ඔයාලට advertisements වලට support කරගන්න පුළුවන්. හැබැයි advertisement වලට එන්න කලින් පුළුවන් නම් social links ටිකයි website එකයි තුත් හදලා add කරලා තියාගන්න කියලා මම recommend කරනවා. මොකද හේතුව එතකොට අපිට කිසිම issue එකක් නැතුව ඒ කියන්නේ හේතුව කිව්වොත් නිකන් හිතන්න අපි මේක advertisement එකක් දානවා. හැබැයි මේක search කරලා දැකලා කවුරු හරි කෙනෙක් O2 Lux Living කියලා Google search කරනවා. search කරාට පස්සේ website එකක් නැත්තම් කාට හරි කෙනෙක්ට පුළුවන් ඒ domain එක available ද කියලා check කරලා domain එක purchase කරන්න. එතකොට ඔයාලට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද හේතුව ඊළඟට ඔයාලට ඔක්කොම social channels තියෙනවා website එක නෑ ඔයාගේ නමින්. ඉතින් ඒක නිසා පුළුවන් නම් domain එකත් අරගෙන purchase කරලා ඔක්කොම කරලා advertising වලට යන්න. කොහොම නමුත් මම මේ වෙලාවේදී ඔයාලට මේ tutorial series එක අරගෙන එන්න ඕන නිසා Facebook page එක through advertising කරන්න කියලා දෙනවා. මොකද හේතුව අපිට අපේ tutorial ටික continue කරන්න අවශ්‍ය වෙන නිසා. හැබැයි recommendation එක තමයි ඔක්කොම social media channels හදද්දී ඔයාගේ mainly website එකට අදාළ domain එක purchase කරලා තියාගන්න. right අපි ඊළඟ tutorial එකකින් කතා කරමු කොහොමද අපේ page එකේ advertising වලට setup කරගන්නේ boost post option එකේ මොනවද update වෙලා තියෙන්නේ සහ ඒ දේවල් කොහොමද අපි setup කරගන්නේ කියලා. ගිහිල්ලා බලමු ඊළඟ tutorial එකට කොහොමද advertising start කරන්න කියලා.